Pombua Production. මේ තාත්තා කකුල් දෙක රිදෙනවනේ. කකුල් රිදෙන උඹට මේ පිට්ටනි ගාන ගිහලා සෙල්ලම් කරනකොට කකුල් රිදෙන්නේ නැහැ. උඹලා ගෙවල් ආශ්‍රය ඉන්න කෙනා. උඹලට ඉගෙනුවේ නොකානෝබි උඹලට ඉගෙනුවේ. මොකද බොරු? තාත්තා හැමදාම රැට බීලා නෙන්නේ. බීලාම කොහොමද කන්න බෑ. මං කිව්ව බොරු මොකද? මූයා කොමාත් එකට එක කියන්න පණයක් මෙතන. උඹලට බං අපි මේ නොකානෝබි ඉගෙන තාත්තා එකම දේ කියන්න එපා. උඹට විභාගෙ ලියන්න බං අපි එක්කන් ගියේ නොකානෝබි උඹ එක්කන්. නේ සහභාගී වීමයි වැදගත්. උඹට ජයග්‍රහණය මම පෙන්නන්න. අද යමන්කෝ මම උඹව එක්කන් යන්නේ. මගේ යාළුවෙක්ගේ වඩුමඩුවට. එක්කන් ගිහින් හැම ගහනම යතු කැටෙන් ඉඳන් පල්ලෙහාට යනකම් යම වරෙන් යන්න ඔබ මාත් එක්ක. ඒ කාලේ බම් ප්‍රින්සිපල් හිටන් අපේ ගෙදර හැමදාම එනෝ යනවා. උඹලා මගේ නම්බුව කෑවා. උඹ මගේ නම්බුව කෑවා. විභාගෙ ෆේල් වෙලා අපි නොකානෝබි උඹලට ඉගෙනුවේ. උඹලට බෑ මේ සාමාන්‍ය පෙළ පාස් වෙන්නවත්. කොරයි විභාග උඹලා ඉස්සරහට තව. අම්මට සුමනේ දැක්ක කල්වන් ඔබ. අඩෝ ඉස්සර වගේමයි තාමත් ඒ හෝතම්පු ගතිය තියෙනවනේ. කවුද බම්මේ? කොල්ලද? මොනා නැතත් ඒ හෝතම්පු ගතිය විදියටම තියෙනවා උඹේ වගේ. ඔව් කොල්ල තමයි. කවුද තාත්තා මේ? මගේ යාළුවෙක්. නේ දැක්කම මතක් වෙන්නේ ඉස්සර කාලේ ඉස්කෝලේ කාලේ මතක නැද්ද බං? උඹ අර කැන්ටිමේ නැන්ද දුවගේ පස්සෙන් ගිහිල්ලා දුව බෑගුව කියලා කැන්ටිමේ පිටිපස්සේ දොරෙන් ගිහින් කැන්ටිමේ චූ කරේ. ඔව් පුතා මේක ඒ වගේ කුපාඩියා. ඒ දවස්වල දන්නේ නැද්ද? මේ කවුද? මේ ඉන්නේ මගේ කොල්ලා. මූ බේකා වගේ ගෝතේ නෙමෙයි. පහවසරදී ප්‍රින්සිපල්ගේ පස්සට කව කට්ටෙන් යන්න දවසේ ඉඳන් මූ වෙන චණ්ඩියා. බලපංකෝ කැම්ම. දැක්කනේ මූපත චණ්ඩියා යන්න. අපතන ආතල්දාත් පොරක් මේ කාලේ. ඔළුව උඹ මේ ගිහිල්ලා දැන් පිස්සු වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. මං උඹව එහාට ගෙඩිහින් දාන්නේ උඹ හොඳට හැදෙයි කියන බලාපොරොත්තු. ඒත් ඉන්න උඹේ වාලෙම කොළු ගැටේ. ඌවත් නරක කරන්න උඹ වෙන්න එපා. හරිය? උඹලට බං අපි මේ නොකානෝබි උගන්නලා උඹට බැරි වුණානේ බං සාමාන්‍ය පෙළවත් පාස් වෙන්න. උඹලට බං කියලා වැඩක් නැහැ පුතේ. අපි මේ දහඩිය මහන්සියෙන් හම්බු කරලා උඹලට කොච්චර ඉගෙනනවා. උඹ ඉගෙන ගත්තා නම් අද උඹව මෙහෙම වඩුමඩුවකට ගෙනින් දාන්න ඕනේ නැහැ පුතේ. මතක තියාගනි. යමන් දැන්. උඹට මං ආයි කියන්නේ එහෙ ඉන්න ළමයවත් නරක කරන්න ලෑස්ති වෙන්න. අයියනෝෑ බේ කොහෙද මේ යන්නේ? උඹ කාලෙකින් නෝ දැක්කේ? මම මේකව අපේ අර ඉහක මල්ලෑ ගෙදරට එක්කන් යනවා වඩු රසාවත් උගන්න. කොහෙද මූට කන්න දීලා ඉගන්නුවට වැඩක් නැහැ. සාමාන්‍ය පෙළත් පේල් මලයෝ. මේ මලිට කියන්න මේකා
මේක මේ විභාගේ කාලේ කොල්ලොත් එක මෙහෙ රවුම් ගහන්න ගිහිල්ලා මොකක්ද කියන්න බෑ කියන්නේ. ඔන්න ඉඳපන් කියනකම්. රවුම් ගහන්න ගිහිල්ලා විභාගේ පේල් මාලේලු. මං ඉතින් වෙන මොකක් කරන්නේ අරුන්ට එකන් මූව මේ අරු ගාවට එකන් ගිහලා බඩු රසාවත් උගන්නන්න හැදුවේ මම. උඹ දෙන්න. ගම්පාලයන් සුමන යන්න. උඹ මේ පොඩි කාලේ සංගීත කාමරේ පිටිපස්සේ කාක්ක ගියේ කානෝනේ. උඹට මතක නැතේ මං අර ඉතින් හොලෙන් එබිලා බැලුවේ. අම්මෝ බම් බන්දසාරේ බෑ. සි. අපේ අම්මේ පුතේ. උඹලගේ තාත්තා පොඩි කාලේ ලොකු මහත්තයා ලැට් එකට ගිය වෙලේ එළියෙන් දොරේ සොයිබරේ වහන. සොයිබරේ වහලා විතරක් නෙවෙයි. අත්තලා මේ ලොකු වතුරු පණිට්ටුවක් අරගෙන මේක ඇතුලෙන් ගසා පියනවා. ඉතු අම්මා කරාපු හරියක් උඹලා තාත්තා. ලොකු මහත්තයා නිකන් දියවරියා වගේ හිටියා. අයියෝ හිතේ. අනේ මේ තේජිරිසෝ. මගේ මේ කුණු හර් පහ ගන්න තියෙනවා. ඔබ මොකක්ද බලන්නේ? මෙහෙවරේ. එතකොට අර පොඩි කාලේ කෙල්ලෙක්ගේ බෝතලේ උඩිච්ච කරපු එකක් කියන්නද? අර පෙඟෙන්න දාලා තියෙන චීතරේ දෙක කීර හොදා. පදාම් උඹ කොහොමද කියලා ඒ මැදේ උඹ මේ මට රෙස්පෙක්ට් දාන්නත් වෙනවනේ. උඹ මම උඹට කන්න කොන්න දෙන්න තියලා මෙච්චර උඹ මට රෙස්පෙක්ට් දාන්න බැරි ගහනවද නැගිය. බැරි ගහන්න. මම ගුණත් මේක. what the වියංග මලයා මොකෝ නංගිත් එක ප්‍රශ්නයක් වත්ද? පසිදු අයියා මොකෝ තකාණි හම්බේ දැත්තේ. ඔබට දැන් මම එකපාරකුත් කිව්ව නේද මේ රෙදි ටික හොදලා දාපන් කියලා. දැන් ඔබ හේතුව ගෑනික අච්චිට ගාඩියක් දෙන්න බා. එනාරියක් දෙන්න අය. මේ ගෑනික අච්චිට මොන් හිතෙන් ගෑන මොන් හිතන්නේ මට උත්තර දෙන්න නැහැ. කරන්න ගිහින් බැරිම දාන්න ඉන්න ඔක්කේ බොමේ ඔළුවේ තාලු ඈ මලයන්ඩි. ඔහොම තඩි ගහන්න එපා ගෑනුන්ට. ඔහොම තඩි ගහනවා ගෑනුන්ට. මේ උන්ට ඕක කරේ නැත්තම් හරියන්නේ නැහැ අයියන්ඩි. ඕ මගේ ඇටි එහෙම තේඩින්ග කදාපිය පරාට්ටි. ඒක නෙමෙයි අයියන්ඩි. මොකෝ මේක පාට මේ පැත්තේ ආවේ. මම මේ මලයන්ඩිගේ පොඩි උදව්වක් ඉල්ලගෙන වෙයි ආවේ. මේ ඔට්ටපාරු නසරානියෝ මෙහෙ නවත්තලා යන්න මං ආවේ. වඩු රසාවත් අයියේ ඉගෙන ගන්න. ඒක මොකද්ද? මට බාර දෙන්න අයියන්ඩි. මට බාර දුන්නයි කියන්නේ හිට්ලර්ට බාර දුන්නා වගේ තමයි. මම බලා ගන්නවා හොඳට. ඒ ඉතින් මේ කොල්ල ඉස්කෝලේ යන්නේ නැත්තේ. අපේ කාගේ වයසනේ විභාගෙ ලිව්වේ නැද? ලිව්වා. ලිව්ව එක නම් ලිව්වා ඉහෙලින්ම. ඒත් මේ බද්බුරුව පේල්. මොකට දුන්න බත් ටික උරෙට්ට දුන්න නම් මාසාරි ගන්න තිබුණා. ඒකට අයියන්ඩි අපේ කොල්ලා ඉහළින්ම පාස්. මං හිතන් ඉන්නේ අපේ කොල්ලෝ ටවුම් ඉස්කෝලේකට දාන්න අයියන්ඩි. එහෙ රයිසුත් දෙනවයි කියන්නේ. අපේ කොල්ලෝ ඉගෙන ගත්තේ ඔන්ලයින් ක්ලාස් එකකින්. ඕ රෑ එක දෙක වෙනකන් ටීචර් කෙනෙක් එක කිචි පිචි ගගා. ඒව තමයි අපේ කොල්ලෝ ඉගෙන ගත්තේ. ඔන්ලයින්. අපේ කොල්ලා රෑ 24ම ඔන්ලයින් පන්ති. ඒ වුණාට කාමරේ ළඟින් යන්න බෑ. කෑ ගහන සද්ද ඇහෙනවා. මොනවද කියලා ඇහුවම හොල්මන් චිත්‍රපටි. විභාගෙටත් එනවයි කියන්නේ. ආවයි විභාගෙට. ඔය එන්නේ අපේ කොළුව නෝවේ. අනේ අම්මේ. සිරියාවන්ත කොළු ගැටය මලයා. මේ පොල් බූරුවා වගේද? ඉතින් පුතා දැන් විභාගේ පාස් නේ. දැන් ඉතින් ලොකු ඉස්කෝලේකට යන්න එපා. මේ ගමේ ඉස්කෝලේ වලට ගිහලා හරියන්නේ නැහැ නේ. මේ මොකද රයිසුත් දෙනවා කිව්වනේ. මේ පස්වල පෙන්නේ. ඔව් පස්වල තමයි. අපේ. අට්ටෝ ස්ක්‍රීබා විභාගෙද වගේද බං? අපි යමන් ටෙක් එකට. විභාග ලියුවා වගේ නෙමෙයි බං. මං ගාව තිතාව සුපිරි ඇප්ලිකේෂන් එක. දබං මගේ කීයද බලන්න. අයියන්ඩි මේක පේල් කියලා මන් දැනන් හිටියේ නෑනේ. අත්තික්කේ